කවදා හරි අහස දිහා බලාගෙන ඉන්නකොට හිතුවද ඇයි මේ වලාකුළු සුදු පාට? හරිම සරල ප්‍රශ්නයක් වගේ පෙනුනට මේක පිටිපස්සේ තියෙන උත්තරේ නම් හරිම පුදුම හිතන එකක්. ඉතින් අපි අද යන්නේ ඒ සුදු පාට පිටිපස්සේ හැංගිලා තියෙන විද්‍යාව හොයාගෙනයි. මෙන්න කතාවේ පළවෙනිම ගැටලුව. හිතන්නකෝ වලාකුළු හැදිලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම විනිවිද පේන දේවල් දෙකකින්. ඒ කියන්නේ පිරිසිදු වතුරයි පිරිසිදු වාතයයි. එහෙමනම් ඇයි අපිට ඒක හරහා අහස පේන්නේ නැත්තේ? ලෑස්ති වෙන්න අපි මේ ප්‍රහේලිකාවයකට විසඳමු. හරි. මේ ප්‍රශ්නට උත්තරේ හොයාගන්න අපිට ඕන වෙන පළවෙනිම ඉංගිය හැංගිලා තියෙන්නේ හිරු එළියමයි. ඉතින් අපි මුලින්ම ඒකේ ස්වභාවය පොඩ්ඩක් තේරුම් අරගෙන ඉමු. අපි දකින සුදු පාට හිරු එළිය ඇත්තටම සුදු පාට නෙවෙයි. ඒක හරියට රහස් කේතයක් වගේ. ඒ සුදු පාට ඇතුලේ දේ දුන්නේ හැම පාටක්ම හැංගිලා තියෙනවා. ප්‍රිස්මයක් වගේ දෙයක් කරා යවුවොත් අපිට මේ හැම පාටක්ම ලස්සනට වෙන් කරලා බලා ගන්න පුළුවන්. ඔන්න ඕක තමයි දෘශ්‍ය වර්ණාවලිය කියන්නේ. මෙතනදී මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි හැම පාටකටම එයාටම ආවේනික තරංග ආයාමයක් තියෙනවා කියන එක. ඒක හරියට හැම පාටකටම තියෙන අද්විතීය අත්සනක් වගේ. මේ තරංග ආයාමයේ වෙනස තමයි ඉස්සරහට වෙන හැමදේම තීරණය කරන්නේ. හරි. දැන් අපි වලාකුළු ගල තේරුම් ගන්න යතුරක් හංගගල ඉන්න ඒහා සම්බන්ධ තවත් අභිරහසක් දිහාට හැරෙමු. ඒ තමයි ඇයි අහස නිල් පාට කියන එක. මෙන්න මේකට කියන විද්‍යාත්මක නම තමයි රේලි විසිරුම. නම ලොකු වුණාට කතාව හරිම සරලයි. හැමදේම තීරණය වෙන්නේ ප්‍රමාණය මත. වායුගෝලයේ තියෙන වායු අණු හරිම පොඩි. ඒ නිසාම නිල් පාට වගේ කිටි තරංග විසිරවන්න ඒවා හරිම දක්ෂයි. ඉතින් අර අපි කියුව රේලි විසිරීම නිසා හිරු එළියේ තියෙන නිල් පාට ආලෝකය වායුගෝලය පුරාම හැමතැනම විසිරලා යනවා. අන්න ඒකයි අපි උඩ බලනකොට අහස නිල් පාටට පේන්නේ. හොඳයි. දැන් ආලෝකයේ විසිරෙන එක ගැන අපිට යම් අදහසක් තියෙනවනේ. එහෙනම් ආයෙත් යමු අපේ මුලින්ම ප්‍රශ්නයට. ඒ කියන්නේ වලාකුළු වලට. එතකොට එන ප්‍රශ්නේ තමයි මේක. අහස නිල් පාට කරන ක්‍රියාවලියම ඇයි වලාකුළු නිල් පාට කරන්නේ නැත්තේ? මේක පරස්පරයක් වගේ නේද? බලමු මොකද්ද වෙන්නේ කියලා. මෙන්න උත්තරේ දෙවැනි කොටස. මේ විසිරීම. මෙතනදිත් කතාව දෙන්නේ ප්‍රමාණය ගැනමයි. වලාකුළක තියෙන වතුර බෙදිති වායු අණු වලට සාපේක්ෂව හරියට යෝධයෝ වගේ. ඒවා ගොඩක් විශාලයි. අන්න ඒ විශාලකම නිසා ඒවා ආලෝකයේ එක පාටක් විතරක් තෝරගන්නේ නැහැ. ඒවා හැම පාටක්ම එකම විදිහට විසිරවනවා. හරි. එහෙනම් මේ විසිරීම් වර්ග දෙක අතර තියෙන වෙනස පැහැදිලිවම බලමු. රේලි විසිරීම වෙන්නේ වායු අණු වගේ පුංචි දේවල්. ඒකෙන් නිල් පාට වෙන් කරලා අහස නිල් කරනවා. හැබැයි මේ විසිරීම වෙන්නේ වතුර බිඳිති වගේ ලොකු දේවල්. ඒකෙන් හැම පාටක්ම එකට කලවම් කරලා වලාකුළු සුදු කරනවා. මේක මෙහෙම හිතන්න සුදු හිරු එළිය වලාකුළකට ඇතුල් වෙනවා. එතන තියෙන මිලියන ගාණක් වතුර බිඳිති වල වැදිලා දේ දුන්නේ හැම පාටක්ම හැම පැත්තටම විසිරිලා සම්පූර්ණයෙන්ම කලවම් වෙනවා. අන්තිමේදී මේ හොඳටම කලවම් වෙච්ච හැම පාටක්ම එකට එකතු වෙලා අපේ ඇහැට එනකොට ඒවා ආයෙත් පේන්නේ සුදු පාටට. හරි. එහෙනම් වලාකුළු සුදු පාට වෙන විදිය අපි දැන් දන්නවා. ඒත් හැම වලාකුළක්ම සුදු නැහැ නේද? එහෙනම් ඊළඟට එන ප්‍රශ්නය තමයි සුදු නැති වලාකුළු ගැන මොකක්ද කතාව කියලා. මේක නම් ඉතින් හැමෝටම එන ප්‍රශ්නයක්. වහින්න කලින් අහස අඳුර වෙන්නේ වලාකුළු අලු පාට වෙන්නේ ඇයි? මේකේ උත්තරේත් කලින් උත්තරේ තරම්ම රසවත්. උත්තරේ තමයි ඒක වෙන පාටක් නෙවෙයි. ඒක සෙවණැල්ලක්. ඔව්. අලු පාට කියන්නේ ඇත්තටම වලාකුළ Taman මතම එළෙන සෙවණැල්ලක්. සරලවම කිව්වොත් වලාකුළක් වැඩියෙන් වතුර එකතු කරගන්නකොට ඒක ඝන වෙනවා. ඝනකම වැඩි වෙනවා. හරියට ඝන තිරයක් වගේ ඒක හරහා හිරු එළියට සම්පූර්ණයෙන්ම යන්න බැරි වෙනවා. වලාකුළ ඝන වෙනකොට මොකද වෙන්නේ? ඒකේ උඩ කොටසට වැටෙන හිරු එළිය යට කොටසට එන එක ඒකෙන්ම අවහිර වෙනවා. ඉතින් අපි පොළවේ ඉඳන් උඩ බලනකොට දකින්නේ ආලෝකය හරියට නොවැටෙන සෙවණැල්ලේ තියෙන වලාකුළේ යටි පැත්ත. අන්න ඒකයි අපිට අලු පාටට පේන්නේ. හරි. දැන් අපි ඉගෙන ගත්ත මේ විසිරීම සංකල්ප දෙකම එකට එකතු වෙලා හරිම ලස්සන ලයක් නිර්මාණය කරන හැටි බලමු. හිරු බැස යනකොටයි උදා වෙනකොටයි වෙනස් වෙන ප්‍රධානම දේ තමයි ආලෝකයේ වායුගෝලය හරහා ගමන් කරන දුර. දවල්ට වඩා ගොඩක් දිගු ගමනක් යන්න ආලෝකයට සිද්ධ වෙනවා. හිරු අහසේ පහළට යනකොට රේලි විසිරීම නිසා නිල් පාට ආලෝකය අපේ ඇස්වලට එන පාරෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා යනවා. අන්තිමට ඉතුරු වෙන්නේ රතු සහ තැඹිලි වගේ දිගම තරංග ආයාම තියෙන වර්ණ විතරයි.
එතකොට වායුගෝලය හරියට ෆිල්ටර් එකක් වගේ වැඩ කරනවා. ඒක නිල් පාට පෙරලා අයින් කරලා රතු සහ තැඹිලි පාට විතරක් ඉතුරු කරනවා. අන්නේ ඉතුරු වුණු පාට ටික වලාකුළු කියන සිනමා තිරේ වැදිලා තමයි අපිට ලස්සන හිරු බැසෑමේ දර්ශනය මවල දෙන්නේ. ඉතින් පෘථිවියේ අපි දකින හිරු බැසෑම් තමයි මේ රතු තැඹිලි රෝස පාට ලස්සන වර්ණවත් දර්ශන. මේ කතාව හැමතැනම එක වගේ නෑ. අපි ඊළඟට බලන්න යන දේ මේ විද්‍යාව කොච්චර පුදුමද කියන එකට හොඳම උදාහරණයක්. ඕ ඒක ඇත්ත. අඟහරු ග්‍රහයාගේ හිරු බැසෑම් නිල් පාටයි. අද අපි කතා කරපු විසිරීමේ මූලධර්මම තමයි එතනත් ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි අඟහරුගේ දූවිලි පිරුණු වායුගෝලය නිසා ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතින් ඊළඟ වතාවේ අහස දිහා බලනකොට අපිව වට කරගෙන තියෙන වර්ණ කියන මේ අපූර්ව කතාව අනිවාර්යෙන්ම මතක තියාගන්න.